සුබ දවසක් වේවා සියලු දෙනාටම. අහම්බෙන් දැක්ක පොඩි වීඩියෝ එකක් මේ ලංකාවේ ණය සම්බන්ධව දේශපාලන සංවාදයක් යනවා. ඒකින්ද මේ ඒ ගැන පොඩි අදහසක් ඔයාලට දෙන්න කියලා හිතුවා. මොකද අපි ගොඩාක් වෙලාවට කතා කරාට ඇත්තටම අපි කොච්චරක් ණයද කියන එකවත් ලංකාවේ පුරවැසියෝ 99%ක් දන්නේ නැහැ. 2025 වෙද්දී අපේ ලංකාව ඇතුළත තියෙන ආයතන, ඒ කියන්නේ බැංකු පද්ධතියට සහ පිටරට ආයතන වලට අපි ඩොලර් වලින් ගත්තොත් එහෙම අපි ණයයි ඩොලර් බිලියන 108ක් විතර. සාමාන්‍යයෙන් මේ අපි හිතුවොත් මෙහෙම ලංකාවේ සල්ලි වලින් රුපියල් ට්‍රිලියන 30ක්. ඒ කියන්නේ කෝටි 10,000වත් 30ක් අපි ණයයි. උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම කිව්වොත් ඔයාලට සාමාන්‍ය ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් සරල භාෂාවෙන් කිව්වොත් මේ කෝටි 100 සල්ලි ගොඩවල් කෝටි 100ක එක ගොඩක් අපි හිතමුකෝ. කෝටි 100 සල්ලි ගොඩවල් ගැහුවොත් නිකන් හිතන්න කෝටි 100 සල්ලි ගොඩක් කියලා. ඒ වගේ ගොඩවල් 30000ක් ගහන්න ඕනේ. කෝටි 100 ගොඩවල් 30000ක් ගහන්න ඕනේ. අපි දැනට තියෙන ණය ප්‍රමාණය ගෙවන්න හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි රුපියල් බිලියන 30000ක් ණයයි මේ වෙනකොට ලංකාවේ බැංකු පද්ධතියට සහ මේ සුරැකුම්පත් හරහා විවිධ ක්‍රම වලට සහ ආයතන වලට සහ විදේශ ණය. ඉතින් එච්චර ණය ප්‍රමාණයක හිර වෙලා තියෙන රටක් තමයි අපි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කෝටි 100ක් කිව්වොත් ඉතින් ජනගහනය බෙදුවත් හිතා ගන්න පුළුවන්. ඒ වගේ කෝටි බිලියන 30000 කෝටි 100 30000ක් කියද්දි හිතා ගන්න පුළුවන් ණය ප්‍රමාණයක නෙමෙයි අපි හිර වෙලා ඉන්නේ. ඒක නිසා මේ වගේ පොඩි දේවල් ගැන මේ පොඩි අවබෝධයක් හරි තියාගෙන ජීවත් වෙන එක හොඳයි කියලා මට හිතුන නිසා මේ ඔයාලා පොඩ්ඩක් දැනුවත් කරන්න මේ වීඩියෝ එක කරේ. මොකද එක එක්කෙනා එක එක තර්ක කරන ඇත්තරම් ප්‍රමාණය ලංකාවේ මුදල් වලින් ගත්තොත් ට්‍රිලියන 30ක් සහ බිලියන වලින් ගත්තොත් රුපියල් බිලියන 30000ක් ලංකාවේ මුදලින් සහ විදේශ ඩොලර් වලින් ගත්තොත් ඩොලර් බිලියන 108ක්. ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් පොඩ්ඩක් ඩොලර් බිලියන 100ක් කියලා සාමාන්‍යයෙන් මතක තියාගන්න. ඔන්න ඔය ප්‍රමාණය අපි මේ ලංකාවේ තුල සහ ලෝකෙට ණයයි මේ වෙනකොට. ඉතින් ඕක එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්න අපි ක්‍රමවේදයක් හදාගෙනත් නැහැ. ඔන්න ඕක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඔය මේ එක තර්ක විතර්ක හරි ලංකාව ගැන කතා කරද්දී ওই දේවල් ඔළුවේ තියාගෙන කතා කරන්න. මම ওই සරලව පොඩි වීඩියෝ එකක් කරේ. මේ මොකද අහම්බෙන් ට්‍රිලියන ගණන් ණය අරගෙන මේ අවුරුද්දට කියලා මේ කතාවක් මම දැක්ක අහම්බෙන්. අපේ ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 108යි. ඒක ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ට්‍රිලියන 30යි සහ බිලියන වලින් ගත්තොත් රුපියල් බිලියන 30000. ඔය ටික මතක තියාගන්න. එහෙනම් ඔයාලා සැමෝටම බොහොම ස්තුතියි ගිහිල්ලා එන්න.